මේ කට්ට ගොඩක් හදන ඔක ඉබ්බා ඇතුලේ ඉන්න උඩින් කට්ට තියනවා කියන්නේ. ඔච්චරයි. මේ තියෙන්නේ සැකිලි වර්ග ටික. එකක් තමයි ද්‍රවස්ථිතික සැකිල්ල. හරිද? ඊට පස්සේ තියෙන්නේ බාහිර අභ්‍යන්තර. ලේසියිනේ. ද්‍රවස්ථිතික සැකිල්ල, බාහිර සැකිල්ල, අභ්‍යන්තර සැකිල්ල. අපි වෙන් කරගමු. ද්‍රවස්ථිතික, බාහිර, අභ්‍යන්තර. දැන් මේ සැකිලි ආයේ එක එක ආකාරවල තියෙනවා. දැන් ද්‍රවස්ථිතික සැකිල්ලක් කියන්නේ මොකද්ද? ද්‍රවස්ථිතික සැකිල්ල කියන්නේ මේ වගේ. දැන් හිතන්නකෝ අපි නිකන් ගමුකෝ බැලුන් බෝලයක්. බැලුන් බෝලේ නිකන් තියනවට වඩා ඕකට වතුර පිරෙව්වහම ඒකේ තියෙන පොඩි ශක්තිමත් භාවයක්. බැලුන් බෝලේට වතුර ගොඩාක් නෙමෙයි. සාමාන්‍ය බැලුමේ සයිස් එකට වගේ වතුර පිරෙව්වහම ටිකක් තියෙනවනේ ශක්තිමත් භාවයක්. අන්න ඒ ශක්තිමත් භාවය තමයි ද්‍රවස්ථිතික සැකිල්ලෙන් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් සීලෝමයේ තියෙන සත්තුන්ගේ නැත්නම් ව්‍යාජ සීලෝමයේ තියෙන සත්තුන්ගේ. අපි නිකන් හිතන්නේ එයාලගේ ඇතුලේ තියෙනවා ද්‍රවය. එයාලගේ සීලෝමික තරලය. ඔන්න ඒ සීලෝමික තරලයෙන් එයාලගේ දේහ බිත්තිය මත යොදනවා පීඩනයක්. එතකොට මේ පීඩනය නිසා දේහ බිත්තිය මතිනුත් සීලෝමික තරලය මත මෙහෙම මේ ඔයගොල්ලන් මේක මතම තමයි හොඳ. සීලෝමික තරලය මත යොදනවා පීඩනයක්. මේ යොදන පීඩනයට ප්‍රතිවිරුද්ධව සීලෝමික තරලය මතත් යොදනවා පීඩනයක්. ඔන්න ඔය පීඩනය හේතුවෙන් තමයි ඇති වෙන්නේ ද්‍රවස්ථිතික සැකිල්ල. හරිද? හරි. ද්‍රවස්ථිතික සැකිල්ල තියෙන්නේ මොන වගේ සත්තුන්ටද? අපි බලමු. අපිට මුලින්ම හම්බ වෙනවා කවුද? නිඩාරියා. නේද? නිඩාරියා. නිඩාරියාම තියෙන මොකද්ද? එයාලගේ තියෙනවා මෙන්න මේ වගේ මෙයාගේ තියෙන මොකද්ද? ආමාශ වාහිනී කුහරය. මෙන්න මේ ආමාශ වාහිනී කුහරය. ඔන්න එයාගේ ද්‍රවස්ථිතික සැකිල්ල. ඊට පස්සේ අපිට හම්බ වෙනවා නෙමටෝඩා. එයාලට මොකද තියෙන්නේ? එයාලට තියෙන්නේ එක ආමාශ වාහිනී කුහරය. නෙමටෝඩාවන්ට තියෙන්නේ ව්‍යාජ සීලෝමයක්. ව්‍යාජ සීලෝමය. සත්‍ය සීලෝමය වලට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඇනෙලිඩා නේද? සත්‍ය සීලෝමය තියෙනවා ඇනෙලිඩාවන්ට සීලෝම. ඔන්න ඔය ටික තමයි අපිට ද්‍රවස්ථිතික සැකිල්ල යටතේ රිසෝස් එකේ දීලා තියෙන්නේ. ආමාශ වාහිනී කුහරය, ව්‍යාජ සීලෝමය, සීලෝමය ද්‍රවස්ථිතික සැකිල්ල මගින් තමයි සන්ධාරණය සපයන්නේ. ඊට පස්සේ බාහිර සැකිල්ල. බාහිර සැකිල්ලත් ඔය වගේ ආකාර කිහිපයක් තියෙනවා. හරිද? එකක් තමයි අර ඕගොල්ලෝ දන්නේ මොකද්ද? කැල්සියම් කාබනේට් කවච. කැල්සියම් කාබනේට් කවච. කාටද තියෙන්නේ? මොලුස්කාවන්ට. මොලුස්කා. සමහර මොලුස්කාවන්ට නේද? ගොළු බෙල්ල, බෙල්ල, අටපියල්ල ඔය ඉන්සෙක්ට් එක. මොලුස්කාවන්ට දෙනවා කැල්සියම් කාබනේට් කවච. ඊට පස්සේ ආයෙත් තියෙනවා අසෛලීය. ඒ කියන්නේ සෛලීය නෙමෙයි මේවා. සෛල නෙමෙයි. නිකම්ම සංයෝගයක්. අසෛලීය බහිස්චර්මය. කයිටීනමය බහිස්චර්මය. චර්මීයත් අසෛලීය කයිටී. කාටද තියෙන්නේ? ආත්‍රොපෝඩාවන්ට. ආත්‍රොපෝඩා. ඉස්සපොකිරිස්සා, කැරපොත්තා එයාලගේ අසෛලීය කයිටීනමය බහිස්චර්මය තියෙනවා. ඊට පස්සේ තියෙනවා අස්ථිතල. අස්ථිතල. අස්ථිතල තියෙන්නේ කාටද? අස්ථිතල තියෙන්නේ
උරගයන්ට හැබැයි හැමෝටම නැහැ. උදාහරණයක් ඉබ්බා. ඉබ්බගේ කට්ට ගැන කියන්නේ අස්තිතල. මේ වැදලා තියෙන අස්ති වලින්. හරිද? දැන් මේ අභ්‍යන්තර එකට ගියාම ඒකේ තියෙනවා අස්ති. ඒව තියෙන ශරීර අභ්‍යන්තරය. අස්ති. ශරීර අභ්‍යන්තරය. මානව අස්ති පද්ධතිය තියෙන්නේ. කාගේද කෝඩේටාවන්ගේ තියෙන අස්ති පද්ධතියක් නේද? ඒක කාටිලේජ මේ වෙන්නත් පුළුවන්. කාටිලේජ වෙන්නත් පුළුවන්. නැත්නම් කැල්සියම් ෆොස්ෆේට් වගේ වලින් හදිච්ච අස්ති වෙන්නත් පුළුවන්. අස්තිමය එහෙම නැත්නම් කාටිලේජමය. හරිද? ඊට අමතරව තව තියෙනවා කැල්සියම් කාබනේට් පලක. මෙන්න මේ දෙක පටලව ගන්න එපා. හොඳේ? කැල්සියම් කාබනේට් පලක අස්ති තල. ඕක අනේම මම දන්නේ මොකද්ද හේතුව කියලා ළමයින්ට පැටලෙනවා. අස්ති පලක කැල්සියම් කාබනේට් තල නෙමෙයි. හොඳේ? දෙක මාරු කරගන්න. අස්ති තල කියලා කියන්නේ මෙහෙම ඒ වගේ මෙන්න මේ කට්ට ගොඩක් හදන ඔක ඉබ්බා ඇතුලේ ඉන්න උඩින් කට්ට තියනවා කියන්නේ එහෙම නෙමෙයි. මේ ඉබ්බා කට්ට කියන්නේ උගේ කොඳු වෙන පද්ධතිය. කොඳු වැඩ පෙළිය. ඔක තමයි අස්තිතල. කැල්සියම් කාබනේට් පාලක කියන්නේ ඔය කවුද මුහුදු ඉකිලි වගේ කට්ටියගේ මෙන්න මේ මුහුදු ඉකිලි වගේ කට්ටියගේ ඇතුළතින් තියෙනවා කැල්සියම් කාබනේට් වලින් හදිච්ච තල. ඔන්න ඕකට තමයි ඔය කැල්සියම් කාබනේට් පාලක කියලා කියන්නේ. හරිද? මුහුදු ඉකිලි. ඒ කියන්නේ කවුද මේ? එකයිනෝඩර්මේටා. එකයිනෝඩර්මේටා. ඔච්චර. මේ තියෙන්නේ සැකිලි වර්ග ටික. ද්‍රවස්ථිතික සැකිල්ල, බාහිර සැකිල්ල, අභ්‍යන්තර සැකිල්ල. ද්‍රවස්ථිතික සැකිලි 3යි, බාහිර සැකිලි 3යි, අභ්‍යන්තර සැකිලි 2යි. ද්‍රවස්ථිතික සැකිලි මොනවාද? ආමාශය වාහිනී කුහරය, ව්‍යාජ සීලෝමය, සීලෝමය. බාහිර සැකිල්ල මොනවාද? කැල්සියම් කාබනේට් කවච, අසෛලිය කයිටිනීමිය බහිස්චර්මය, අස්ති තලක. අභ්‍යන්තර සැකිල්ල ඇවිල්ලා කාටිලේජ් නැත්නම් අස්ති, කැල්සියම් කාබනේට් පලක. මේක තියෙන්නේ කාටද? මේක තියෙන්නේ පෘෂ්ඨවංශීන්ට නේද? කෝඩේට ගලමුකො පොතේ කෝඩේට නම් කෝඩේටාවන්ට. මේක තියෙන්නේ කෝඩේටාවන්ට. හා අපිට මෙතනින් එහාට ගොඩක්ම ලොකුවට කතා කරන්න තියෙන්නේ මානව අස්ති පද්ධතිය ගැන විතරයි. අපි මානව අස්ති පද්ධතිය පොඩ්ඩක් පොඩි දරසටහනක් අරගෙන මානව අස්ති පද්ධතියේ තියෙන ඔක්කොම අස්ති ගැන